අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම මිස්ටර් චමින්ද මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මං අද ඇවිල්ලා ඉන්නේ 1xbet ගිණුමක් නිවැරදි ආකාරයට හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ඒ වගේම තමයි යාළුවනේ මං අද ඔයාලට කියලා දෙනවා 1xbet එක ඇතුලේ සැඟවුණු රහස් කිහිපයක් ගැන. ඉතින් හැමෝම දන්නවා මේ වන විට 1xbet කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම බීසනයක් වෙලා තියෙන්නේ. ඔබත් 1xbet එක හරහා මුදල් උපයන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් 1xbet එකට අලුත් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙගොල්ලොන්ටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මුල ඉඳලා අගට යනකම් වීඩියෝ එක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ මම ඔය කට්ටියට දැන් කියලා දෙන්න හදන්නේ 1xbet app එක කොහොමද නිවැරදි විදියට දුරකථනයට ලබා ගන්න කියලා. ඉතින් අපිට ඒකට Chrome browser එක භාවිතා කරන්න වෙනවා. මොකද Play Store එක හරහා ගිහිල්ලා අපිට ඒක භාවිතා කරන්න බෑ. Play Store එකේ ව්‍යාජ app තියෙන නිසා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන search bar එකට type කරගන්න ඕනි 1xbet කියලා. 1xbet. ඉතින් මේ විදිහට type කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. එතනක් තියෙනවා මෙන්න මේ උඩින් තියෙනවා 1xbet කියලා. අන්න ඒක උඩ ටච් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපි පේනවා. ඉතින් හරි. දැන් මෙතන තියෙනවා වෝල් එකේ මෙන්න මේ වෝල් එකේ අපි යන්න ඕනි යාළුවනේ පල්ලෙහාටම. මෙන්න මේ වෝල් එකේ යටටම ගියපුවාම තියෙනවා මෙතන 1xbet mobile application කියලා. ඔය කට්ටියට පේනවනේ. මෙන්න මෙතන තියෙනවා 1xbet mobile application කියලා. ඉතින් අන්න ඒක උඩ අපි ටච් කරගන්න ඕනි. ඒක උඩ ටච් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඔය කට්ටියේ ෆෝන් එක Androidද එහෙමත් නැත්නම් Apple ෆෝන් එකක්ද කියලා මෙතනට දීලා අපිට පුළුවන් ඒ app එක හරි විදියට ලබා ගන්න. මෙතන මම ලබා ගන්න යන්නේ නැහැ. මොකද මගේ ෆෝන් එකේ මේ වෙනකොටත් මේ 1xbet app එක තියෙන නිසා. ඉතින් ඒ විදියට ලබා ගත්තට පස්සේ යාළුවනේ අපිට පේනවා ඔය කට්ටිය ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදියට 1xbet app එක. ඉතින් අපි දැන් ඒ app එක උඩ ටච් කරගන්නවා. ඒ app එක උඩ ටච් කරගත්තාට පස්සේ මෙන්න මේ විදියට app එක open වෙනවා. ඊට පස්සේ අපි දැන් හදන්නේ registration එක කොහොමද කරන්නේ කියලා බලා ගන්න. ඉතින් මෙන්න මෙතන උඩ තියෙනවා කොළ පාට කොටුවක් ඇතුලේ registration කියලා එකක්. අන්න ඒක උඩ අපි ටච් කරගන්න ඕනි. හරි. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ මේ තියෙන්නේ අපි registration එක කරගන්නේ කොහොමද කියන විදිය. ඉතින් මම මෙතන recommend කරන්නේ in one click කියන එක. මොකද ඒක තමයි දැනට තියෙන ලේසිම ක්‍රමය. හරි. ඊට පස්සේ යාළුවනේ මේ මෙතන තියෙනවා country. country එක ශ්‍රී ලංකා අපි ඒක හැමෝම තියෙනවා. currency එක ශ්‍රී ලංකන් රුපි අපි ඒකත් හැමෝම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා bonus. bonus කියන එකත් අපි එතන හැමෝම තියෙනවා. ඉතින් මෙන්න ඊට පස්සේ තියෙනවා මෙතන promo code කියලා එකක්. පේනව නේද? ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක තමයි වැදගත්ම දේ. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක හරහා තමයි මම ඔය කට්ටියට අර මුලින්ම කියපු වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොමෝ කෝඩ් එක මේ මං කියන විදිහට ටයිප් කරලා ඒ වාසි ලබා ගන්න ඕනි. අනිවාර්යයෙන්ම ඔය කට්ටිය මේ විදිහටම try කරන්න. වාසි අනිවාර්යයෙන්ම ඔය කට්ටියට ලැබෙනවා. ඉතින් මම ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරලා පස්සේ කියලා දෙන්නම් මොනවද වාසි කියලා. 1x ඉරක් යාළුවනේ මේ ඉර ටයිප් කරද්දී කට්ටිය සැලකිල්ලකටපත් වෙන්න ඕනි. මොකද මේ ඉර කට්ටියට පේනවා ඇති මේ x අකුරේ යට මට්ටම හා සමානව තමයි ඉර වැදිලා තියෙන්නේ. සමහර ඒවා තියෙනවා මේ x අකුරේ උඩ මට්ටමට මැද මට්ටමට එහෙම වදින ඒවා නෙමෙයි යාළුවනේ මේ x අකුරේ යට මට්ටමට තියෙන ඉර තමයි ඔය කට්ටිය ටයිප් කරගන්න ඕනි. ඒක ගැන සැලකිලිමත් වන්න. ඊට පස්සේ 22යි 60යි 243 හරි 22යි 60යි 243 මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරගන්නේ. මම දැන් කියන්නම් මේ ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරගත්තට පස්සේ ඕක කට්ටියට තියෙන වාසි මොනවද කියලා. එව්වා තමයි withdrawal ගන්න ලේසි. අපි දන්නවා ඕක කට්ටියට සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි withdrawal එක ගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ විදිහට ටයිප් කරාට පස්සේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යටතේ සෙල්ලම් කරාට පස්සේ ඔබ withdrawal එක ගන්න ලේසි. තව එකක් තමයි යාළුවනේ බෝනස් එක. හැමෝම දන්නවා අපි සල්ලි ඩිපොසිට් කරාට පස්සේ අපිට 1xbet app එකකින් ලබා දෙනවා බෝනස් මුදලක්. ඒ බෝනස් මුදල ලබා ගන්න බෑ කියන සමහර කට්ටියට. ඉතින් ඒකටත් විසඳුමක් තමයි මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක
මෙම ප්‍රොමෝ කෝඩ් එක යටතේ සෙල්ලම් කරන ඔබට අනිවාර්යයෙන්ම මේ බෝනස් මුදල ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව තව මගේ තියෙනවා WhatsApp group එකක්. ඒ group එකට සම්බන්ධ වෙලා මෙම ප්‍රොමෝ කෝඩ් එක යටතේ සෙල්ලම් කරන ක්‍රීඩකෙක් නම් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හරහා මාව දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම හැම දෙයකටම විසඳුම් ලබා දෙනවා. ඒත් එක්කම කියන්න ඕන යාළුවනේ තව එකක් තියෙනවා අපි ලබා දෙනවා ෆ්‍රී සිග්නල්. ඒ කියන්නේ ගොඩක් අය දන්නවා මේ වෙනකොට 1xbet එක ඇතුලේ තියෙනවා යාළුවනේ මේ ලකි ටයිම් එකක්. අන්න ඒ ලකි ටයිම් එක මොකක්ද කියලා මම දැනුවත් කරනවා. හැබැයි ඒ ලකි ටයිම් එක වළංගු වන්නේ ඔබ මේ ප්‍රොමෝ කෝඩ් එක යටතේ සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් නම් පමණයි. හරි යාළුවනේ. ඊට පස්සේ දැන් අපිට කරගන්න තියෙන්නේ මෙතන මේ ටික කොහොමද තියලා ඔබට ඔය කට්ටියට පේනවා ඇති මෙතන තියෙනවා කොටුවක්. අපන්න ඒ කොටුව උඩ අපි ටච් කරගන්නවා. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් එක කරගන්නවා. මෙන්න මේ විදිහට රෙජිස්ටර් කියන එක උඩ ටච් කරලා. හරි යාළුවනේ. ඊට පස්සේ ඔය කට්ටියට ඒ විදිහට රෙජිස්ට්‍රේෂන් කියන මේ අයිකන් එක ක්ලික් කරගත්තට පස්සේ එනවා මෙන්න මෙතන ඒ කට්ටියගේ සිකියුරිටි එකක්. 1xbet එකට අදාළ සිකියුරිටි එකක් එනවා. ඒක උඩ අපි ටච් කරගන්නවා. ඊට පස්සේ එනවා මෙන්න මේ විදිහට රූප තෝරන්න. ඉතින් මෙතන අපි තෝරන්න ඕනේ බ්‍රිජ් එක. ඉතින් බ්‍රිජ් තියෙන රූප මොනවද කියලා තෝරගෙන අපි එව්වා ටච් කරගන්නවා. හරි. ඊට පස්සේ අපි වෙරිෆයි කරගන්නවා. සමහර විට මේ වගේ රූප දෙකක් තුනක් කිහිපයක් එන්නත් පුළුවන් ඔය කට්ටියට මේකට. ඉතින් හරි. දැන් ඇවිල්ලා තියෙනවා ඔය කට්ටිය රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් කියලා. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මෙන්න මේක අනිවාර්යයෙන්ම පැහැදිලිව ලියා ගන්න, ස්ක්‍රීන්ෂොට් ගහ ගන්න, මතක තබා ගන්න. මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඔය කට්ටියට පුළුවන් මේක ෂෙයා කරනවා නම් ෂෙයා කරලා තියාගන්න, ෆෝන් එකට කොපි කරලා තියාගන්න. ඒ කුමන විදියකින් හරි මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනිම එකක්. හරි. අපි ඊළඟට next කරනවා. හරි යාළුවනේ. අපි අන්න ඒ විදිහට ඔයාගේ 1xbet app එකේ රෙජිස්ට්‍රේෂන් එක කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ වෝල් එක. ඉතින් අපිට තව පොඩි දෙයක් කරගන්න තියෙනවා මෙතනදී. මේ දේත් ඉතාමත් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා මම කියලා දෙන විදිහටම ඒ දේ කරගන්න. මුලින්ම අපි මේ යට තියෙනවා යාළුවනේ කටියට පේනවා ඇති මෙනු කියලා අයිකන් එකක්. ඉතින් මේ මෙනු අයිකන් එක ඔබා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේ දකුණු පැත්තේ උඩින්ම පේනවා ඇති settings icon එකක් තියෙනවා. අපි එතනත් ටච් කරගන්නවා. ඊට පස්සේ එතනින්ම නැවතත් ආව යාළුවනේ මේ ප්‍රොෆයිල් එක අයිකන් එකක්. ඉතින් අපි මේ ප්‍රොෆයිල් අයිකන් එකත් ක්ලික් කරගත්තට පස්සේ මෙන්න තියෙනවා යාළුවනේ පර්සනල් ප්‍රොෆයිල් එක. මේක අනිවාර්යයෙන්ම වැදගත්. ඒ නිසා ඩෙන්ටිටි විදිහටම තමන්ගේ නැෂනල් ඩෙන්ටිටි විදිහටම මේක ෆිල් කරන්න. ඊට කලින් යාළුවනේ මේ මෙතන තියෙනවා ඔය කට්ටියට පේනවා ඇති මේ පෙන්සිල් අයිකන් එක. මේ enter details කියලා තියෙන්නේ එතන තියෙනවා පෙන්සිල් අයිකන් එකක්. අපි මුලින්ම ඒක ක්ලික් කරගන්න ඕනි. හරි. හරි යාළුවනේ. ඉතින් අපි එන්නේ මේ විදිහට ආවට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන main details ටිකක් පුරවන්න. ඉතින් ඉස්සරෝම තියෙනවා surname එක. මතක තියාගන්න ඕනි මේවා ඔය කට්ටියගේ national identity විදිහටම fill කරන්න. ඉතින් surname එක type කරගන්නවා. ඊට පස්සේ first name එක. ඊට පස්සේ තියෙන එක ඕනේ නැහැ යාළුවනේ. ඊට පස්සේ උපන් දිනේ අහලා තියෙනවා මෙතන. ඒ උපන් දිනේ මෙන්න මෙහෙම තමයි උපන් දිනේ තෝරන්නේ. දැන් අපි හිතමුකෝ ඔය විදිහට ඒ date of birth කියන තැන ටච් කරාට පස්සේ වෙන්න මේ විදිහට එනවා. ඉතින් අපි වෙන්න මෙතන උඩ තියෙනවානේ. ඔය 2026 කියලා තියෙන යාළුවනේ. ඉතින් මේ 2026 කියන එක උඩ ටච් කරගන්නවා. එතකොට එනවා අපිට අවුරුදු. ඉතින් අපි ඒ අවුරුද්ද Tamanට ගැලපෙන අවුරුද්ද ටච් කරගෙන මෙන්න මේ විදිහට මේ දැන් මෙතන වැදලා තියෙනවා. එතකොට මේ වැටලා තියෙන්නේ යාළුවනේ 1997 නොවැම්බර් මාසේ කැලෙන්ඩර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි යන්න ඕනේ අපි ඉපදුණු මාසේ හොයාගන්න. ඉතින් මේ Taman ඉපදිච්ච මාසේ හරියටම මෙන්න මේ විදිහට ගිහිල්ලා මේවා කරලා එතන තියෙනවා දින ටික. ඒතකොට ඒ කැලෙන්ඩරේට දාලා දින ඇවිල්ලා තියෙනවා යාළුවනේ. ඉතින් එයින් ඒ දිනයක් තෝරගන්න ඕන් ඔහම. ඊට පස්සේ ඕකේ කරගන්න. හරි යාළුවනේ. ඊට පස්සේ එනවා මේ උපන් ස්ථානය අහනවා. ඒකත් Tamanගේ ඩෙන්ටිටි තියෙනවා. ඒකත් මෙතනම දාගන්න. ඊට පස්සේ රීජන් එක තියෙනවා. ඊට පස්සේ සිටි එක තියෙනවා. ඊට පස්සේ යාළුවනේ තියෙනවා Tamanගේ ඇඩ්‍රස් එක. ඒකත් යාළුවනේ අර ඩෙන්ටිටි තියෙන විදිහටම Tamanගේ ඇඩ්‍රස් එක දාගන්න. ඊට පස්සේ යාළුවනේ තව යටට යද්දි තියෙනවා ડોකියුමන්ට් ටයිප් කියලා එකක්. ඉතින් අපි ඒක එන්න එතන ටික් කරගත්තට පස්සේ යාළුවනේ ඔය කටියට පේනවා
මෙන්න මේ විදිහට එනවා document type. ඒ කියන්නේ අපි document එක දෙන්නේ මොන විදිහටද කියලා තමයි මේ කට්ටිය මේ අහන්නේ. ඉතින් මම මෙතන තෝරගෙන තියෙන්නේ national identity card කියන එක. ඉතින් ඒක හොඳයි. මොකද හැමෝටම national identity card එකක් තියෙන නිසා. ඊට පස්සේ යාළුවනේ දෙවෙනියට තියෙන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මෙතන document number කියලා එකක්. ඉතින් මේ document number එක දෙන්න ඕනි Tamanගේ identity card එකේ number එක. ඊට පස්සේ තියෙනවා date of issue කියලා. ඉතින් එතෙන්ට දෙන්නේ යාළුවනේ Tamanගේ identity card එක issue කරපු දවස. ඊට පස්සේ තියෙනවා issued by. මෙන්න මෙතන දාන්න යාළුවනේ Sri Lankan government කියලා. ඉතින් ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයෙන් තමයි මෙන්න මේ identity card එක නිකුත් කරලා තියෙන්නේ කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි මේක save කරගන්නවා. මෙන්න මේ විදිහට හරි යාළුවනේ ඉතින් අපි එතන මේ විදිහට සේව් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බෝල් එක එන්නේ. ඉතින් මෙතන තියෙනවා යාළුවනේ උඩින්ම තියෙනවා කට්ටියට පේනවා ඇති account number කියලා ගහලා. ඉතින් එතන තියෙනවා යාළුවනේ එහා පැත්තෙන් ID number එක. ඒක තමයි ඔයාගේ 1xbet app එකට අදාළ ID number එක. ඊට පස්සේ යාළුවනේ තියෙනවා username කියලා. එතන ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. email කියලා තියෙනවා phone number කියලා තියෙනවා. මෙතන අනිවාර්යයෙන්ම email එකක් සහ phone number එකක් ලබා දෙන්න ඕනි. ඉතින් යාළුවනේ මේ මුලින්ම කියන්න ඕනි මේ ෆෝන් නම්බර් එක දෙද්දි ඔයාගාව තියෙන ෆෝන් නම්බර් එකක් ඔයාගේ අතේ තියෙන හෝ ළඟ තියෙන ෆෝන් නම්බර් එකක් වැඩ කරන ෆෝන් නම්බර් එකක් අනිවාර්යයෙන්ම දෙන්න. මොකද මේකට තමා අර කෝඩ් එක එන්නේ. ඉතින් මේ නම්බර් එක අපි ලින්ක් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙතන තියෙනවා ෆෝන් නම්බර් එක කියලා. ඉතින් මේ ෆෝන් නම්බර් එකට එහා පැත්තේ තියෙනවා යාළුවනේ ලින්ක් කියලා. ඉතින් මේ ලින්ක් කියන එක ඔබවට පස්සේ යාළුවනේ ඔකටියට පේනවා ඇති. මෙතන තියෙනවා ධන 94 කියලා. ඉතින් මේ ධන 94ට එහා පැත්තේ ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න ඕනේ. ඉතින් මේ ෆෝන් නම්බර් එක ටයිප් කරද්දී යාළුවනේ අනිවාර්යයෙන්ම බිංදුව නැතුව ටයිප් කරන්න ඕනි. ඉතින් මුලට බිංදුව යොදන්න නැතුව ටයිප් කරගන්න. ඊට පස්සේ මෙතනින් next කියලා තියෙනවා යාළුවනේ යටම. ඉතින් මේ next කියන එක දුන්නාට පස්සේ ඔය කට්ටියට එනවා ෆෝන් නම්බර් එකට කෝඩ් එකක්. ඉතින් මේ ෆෝන් නම්බර් එක දීලා කෝඩ් එක දීලා ඉතින් වෙරිෆයි කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඊමේල් එකත් එන්නේ මේ විදිහටම තමයි ලින්ක් කරගන්නේ. ඒ වගේම යාළුවනේ මෙතන පාස්වර්ඩ් කියලා තියෙනවා. ඉතින් මේ පාස්වර්ඩ් එක අපිට දැම්ම චේන්ජ් කරගන්න අවස්ථාවක් නැහැ. මොකද දින කිහිපයක් යනවා පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න. හරි අන්න ඒ විදිහට තමයි ඉතින් අපි මේ ටික කරලා ඉවරනාට පස්සේ එකපාරක් බැක් වෙනවා. ඉතින් බැක් වුණාට පස්සේ යාළුවනේ මෙතන පේනවා සිකියුරිටි එකක් තියෙනවා. මෙන්න මෙතන සිකියුරිටි සෙටින්ග්ස් කියලා තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔය කට්ටියගේ සිකියුරිටි එක බලා ගන්න පුළුවන්. හරි ඊට අමතරව යාළුවනේ මෙතන තියෙනවා security question කියලා තියෙන්නේ මෙන්න මෙතන මේ අර ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා අන්න එතන පොඩ්ඩක් ටච් කරගන්න. ඊට පස්සේ තියෙනවා select question කියලා. ඉතින් අපි ඒකක් තෝරගන්නවා. ඉතින් මේකත් කරන්න මේකත් වැදගත් අනිවාර්යයෙන්ම. ඉතින් මෙතන තියෙනවා ඉතින් ඔය කට්ටියට කැමති එකක් තෝරගන්න පුළුවන්. මෙතන තියෙනවා mother's name, father's name, favorite team, එහෙම favorite musician. ඉතින් ඒ වගේම තියෙනවා ඒ විදිහට. ඉතින් අපිට පුළුවන් කැමති එකක් දාලා මේවා කරගන්න. ඒ වගේම මේ හැම දෙයක්ම පොතක හරි ලියලා තියාගන්න වෙනවා. මොකද මේ ටික අනිවාර්යයෙන්ම ඔය කට්ටියට අවශ්‍ය වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔය කට්ටියගේ account එක නැති වුණොත් එහෙම. ඒ නිසා මේ ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න යාළුවනේ. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නිසා. හරි යාළුවනේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය කට්ටියගේ මූලික හරය ඉවරුනේ 1xbet app එක නිවරදිව කොහොමද ෆෝන් එකට ලබා ගන්න සහ රෙජිස්ට්‍රේෂන් එක කරන්නේ කොහොමද කියලා. ඊට අමතරව යාළුවනේ ඉතින් මම අද ඔය කට්ටියට කියලා දෙන්නම් හරියටම ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා. app එකට සල්ලි ඩිපොසිට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති මෙන්න මෙතන උඩන් තියෙනවා ඩිපොසිට් කියලා. අපි ඒක උඩ ටච් කරගන්නවා. හරි ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ එනවා වෝල් එක කට්ටියට පේනවා ඇති. හොම් පල්ලෙහාට යද්දි තියෙනවා එක එක බැංකු වලට අදාළ ලෝගෝ මෙන්න මෙතන තියෙනවා. ඉතින් තියෙනවා BOC Union නේද කමර්ෂල් එහෙම ගොඩාක් ඒවා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඔය කට්ටියට කොයින්ස් වලින් මේ බයි කරනවා නම් එහෙම කරගන්නත් පුළුවන්. ඉතින් මම නම් මෙතන රෙකමන්ඩ් කරන්නේ යාළුවනේ මේ iPay කියන app එක. මොකද මේ iPay එක හරහා සල්ලි ගන්නත් දාන්නත් ඉතාමත් ලේසි වෙන නිසා. ඉතින්
මම මගේ වීඩියෝ කලින් දාලා තියෙනවා. ඉතින් iPay app එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි YouTube එකෙත් ඕන තරම් වීඩියෝස් තියෙනවා යාළුවනේ. iPay app එක කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඒ විදිහට බලලා iPay app එක හදාගන්න. ඒ වගේම තමයි ඔය කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් description එක යටින් මම දාන්නම් යාළුවනේ මගේ WhatsApp group එකේ link එක. ඉතින් ඒක හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙනම් මම අදට ගිහින් එන්නම්. ළඟදිම අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න, අමතක නොකර subscribe කරන්න.